සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඊටමත් වැදගත් දෙයක් ගැන කතා කරන්න ඕනේ කියලා මට හිතුණා. දැන් යලකන්නේ අස්වැන්න නෙලාගෙන ඉවරයි. වී අස්වැන්න. ඊළඟට එන්නේ මහ කන්නේ. දැන් ගොවියෝ විවිධ උද්ඝෝෂණ කරනවා මිල මදි එහෙම කියලා. නමුත් මේකේ දෙපැත්තක් තියෙනවා. සමහර අයට ඇති සමහර අයට මදි. මේක ස්වභාව ධර්මය. ඒක ගැන නෙමෙයි මම කතා කරන්නේ. දැන් ඊළඟට එනවා එල් නිනෝ තත්ත්වයක්. මේක ලෝකෙටම බලපානවා අපිටත් බලපානවා. ඉතින් ඇමතිතුමා වසන්ත සමරසිංහ ඇමතිතුමා කියනවා එල් නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න වෙන නිසා මහ කන්නේ ඔක්තෝබර් වල පටන් ගන්න කියලා. ඒ කියන්නේ අපිට පුළුවන් කමක් ලැබෙයි කියලා මහ කන්නේ ඔක්තෝබර් වල පටන් ගත්තොත් නියම ඵල නෙලා ගන්න. හැබැයි දැන් දිට්ටුවා සිලිකුණාටු එනකොට අපි හිතුවේ නෑ එහෙම එකක් එයි කියලා. ඒක ආවා ලොකු විනාශයක් කරලා ගියා. දැන් ඒකේ පාඩුව තාම පියව ගන්න බැරුව අපි ඉන්නවා. ඉතින් දැන් එල්ලිනෝ එක එනවයි කියලා ගොඩක් කාලයකට කලින් දැනුම් දීලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අනිත් රටවල් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක හොඳයි. ඔක්තෝබර් මාසේ පටන් ගන්නව නම් මහ කන්නේ අස්වැන්න වෙලා ගන්න ඒක හොඳයි. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. ඔය කියන කාල වකවානු වල එයිද ඊට කලින් එයිද ඊට පස්සේ එයිද එල්ලිනෝ අපි දන්නේ නැහැ. මොකද ඒකට හේතුව කාලගුණය ගැන හරි අනාවැකි දෙන්න තාම කාටවත් බැරිලා තියෙනවා. ඒ නිසා දැන් මේ කන්නේ අස්වැන්න නෙලාගෙන තියෙන්නේ අතිරික්තයක් තියෙනවා කියලා තමයි ආණ්ඩුව කියන්නේ. දැන් ඒකෙන් කොටසක් බියර් වලට සත්ව ආහාර වලට එහෙම දෙන්න කතාවක් යනවා. මං කියන්නේ ඒක කරන්න හොඳ නෑ. මොකද ඊළඟ කන්නේ වගාවට හානියක් වුණොතින් විශාල හාල් ලිංගයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ තියෙන හාල් ටික මිනිස් පරිභෝජනය සඳහා මිනිස්සුන්ට කෑම සඳහා යොදා ගන්නවා නම් වෙනත් දේවල් වලට නොදී ඉතාමත් වැදගත්. ඉතින් මේක හොඳට හිතලා බලලා කරන්න ඕනේ දෙයක්. ආවට ගියාට වැඩ කරලා එක එක්කෙනාගේ දේවල් අහලා නෙමෙයි තියෙන දේ රැක ගැනීම. ගබඩා කරලා තියෙන දේ රැක ගැනීම ඉතාමත් වැදගත්. දැනට බඩු තියෙනවා. එහෙනම් ඒ ටික ආරක්ෂා කරගන්න ඕනේ. අර කතාවකුත් තියෙනවානේ පැන යන මුවන් දැක නොදමනු නිලූපලා කියලා. මේවා වෙන දේවල් වලට නොදී මිනිස් පරිභෝජනයේ සඳහා ආරක්ෂා කරගත්තා නම් ගබඩා කරගත්තා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. ඉතින් ඒ ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ බලධාරියෝ. මිනිස්සුන්ට කන නැතුණම තමයි රටේ ලොකු ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ ප්‍රශ්න වලට උත්තර ලැබිලා තියෙනවා. හොඳ අස්වැන්නක් ලැබිලා තියෙනවා. ඒ අස්වැන්න ආරක්ෂා කරගෙන මිනිස් පරිභෝජනයට විතරක් ඒ අස්වැන්න දෙනවා නම් හොඳයි. ඔය එල් නිනෝ කියන ඒවා මොන විදිහට එයිද මොන විදිහට එයිද කවද එයිද මොන වෙයිද ඒවා කියන්න බෑ. කොහොම වුණත් දැන් තියෙන දේ පරිසම් කරගත්තා නම් මේ ඕනෑම දෙයකට මුහුණ දීමේ හැකියාව අපිට තියෙනවා.